අප මේ සූදානම් වන්නේ 2568 වන වෛශාඛ මංගල්‍ය වෙනුවෙන් ලංකාවේ ප්‍රථම වතාවට දර්ශනීය පහන් කූඩු දෙකක් මැද පානදුරා මහා තොරණේ විශේෂ දර්ශන පෙළ වෙත යොමු වෙන්නයි සූදානම. net යොමු කරන්න ඔබේ පානදුරා තොරණ දෙසට. පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ අභිමානවත් දායකත්වයෙන් 67 වෙනි වතාවට මින් පෙර කිසි දිනක කිසිවෙක් නොදුටු විරුම ලෙස ඉදිකළ මේ සුවිසල් දර්ශනීය වෙසක් තොරණ දැක්වෙන පරිදි උදේ නුවර සිට බරණැස් නුවරට පැමිණ බුද්ධිල පඬිතුමා වෙතින් වීණා වාදන ශිල්පය උගත් මුසිල තම ගුරුතුමාගේ ආධාරයෙන් රජවාසල සේවයට බැඳී තම ගුරුපා සමාන වැඩ පිළිම මත වීණා වාදන තරගයකට එළඹුණා. ඒ පිළිබඳව හටගත් කලකිරීම මත වනගත වූ බුද්ධිල ඇදුරුදගේ සහායට පැමිණි සත්ව දේවේන්ද්‍රයන් ජයග්‍රහණය සඳහා උපදෙස් දී විශේෂිතව යම් මුලිතුනක් එතුමා අතට ලබා දුන් හැටි ඔය පින්වතුන් දුටුවා නේද? ඒ වගේම තමයි පින්වතුනි 2023 වර්ෂයේ ලංකාවේ විශාලතම තොරණ නිසා 2024 ලෝකයේ මුඛ්‍ය වූ තොරණ අතරින් උසින් හා පළලින් මෙන්ම විදුලි කුකුළු සංඛ්‍යාවෙන් වැඩිම තොරණ ලෙස ගිනස් වාර්තා පොතේ ලියවුණු මේ දර්ශනීය වෙසක් තොරණේ මේවර සිදුවන්නට යන්නේ ඔබේ ජීවිත කාලය තුළ මින් පෙර කිසි දිනක නොදුටු ආශ්චර්යජනක සිදුවීමක්. මෙතෙක් වේලා සදහන සිටින් පසු වූ ඔබ සුපින්වත් නෙත් යොමු කරන්න දැන් පින්වතුනි ඔය 13 වෙනි රූපරාමුව දෙසට. අර බලන්න තුනතර සිටින් යන්නේ. බුද්ධිල පඬිතුමා අපතිමිනි සක්‍ර දේවේන්ද්‍රයන් දුන් ගුලිතුමනි. අන්න එතුමාය වීසිකරු ලැබුවා උඩුගුවනට. මොකද මේ සිද්ධ කරන්නේ? මේ බලන් තොරණේ දෙපස තියෙන මනරම් වීණා දෙකේ තත්ත්වය දෙනවා. පුදුමයක්. මහා පුදුමයක්. ඇත්තමයි. කොහොමද හිතාගන්නේ වෙසක් තොරණක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? අර බලන්න මේ ගන්ත තොරණේ වටේට තියෙන බලාපොරොත්තු අතරින් කවුරුහරි මතුවෙන්නේ. දිව්‍ය සරසිලියෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වඩින්නේ දිව්‍ය පුත්‍රයන් නේද? අර දිව්‍යාංගනාවගේ ලස්සන බලන්නකෝ. මට හිතාගන්න බැහැ. අපි මේ පානදුරේ වෙසක් තොරණේ ඉදිරිපිටට එහෙම නැත්නම් දිව්‍ය විමානයකට කියලා. කිසිම දවසක මේ වගේ දේවල් වෙසක් තොරණ